අයිබෝන් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගොල්ලන් හොඳින් කියලා හිතනවා රබර් සෙරප්පු නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් කරුණු ටිකක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ වෙනකන් කරපු වීඩියෝස් වලින් ගොඩක් මගේ channel එකකින් මම අයින් කර සමහර වීඩියෝස් ඒකට පොඩි හේතුවක් තියෙනවා. හරිද? ඒක ආයතනයක් සමග මම ඒකට අත්වල බැඳගෙන වැඩ කරා. හරිද? එතකොට මෙතනින් එහාට ඒ ආයතනයත් එක්ක කිසිම සම්බන්ධයක් මම තියාගන්නේ නැහැ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව මෙතනදී මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක කරම මාකටිං පැත්ත බලාගෙන කරගෙන හිටියේ. එතකොට මාකටිං වල තියෙන පොඩි අවුලක් හින්දා මාකටිං වලට වැඩිය මේ දවස්වල මැෂින් ගන්නවට වැඩිය විකිණීමේ සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ ගත්ත අය කරගන්න හැකියාවක් නැතුව මැෂින් ගොඩක් විකුණනවා. සෙකන්ඩ් රීසේල්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි මේ ව්‍යාපාරය ලාභ නැති ව්‍යාපාරයකුත් නෙමෙයි. මැෂින් ඇවිල්ලා ගත්තට පස්සේ කරගන්න බැරි වෙන ව්‍යාපාරයකුත් නෙමෙයි. මේකේ ලාභ තියෙනවා. කරගන්න ක්‍රමයකුත් තියෙනවා. අපේ මඟ පෙන්වීම යටතේ කරොත් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට මැෂින් ගත්ත ගොඩ දෙනෙක් රීසේල් කරන්න දාලා තියෙනවා. ඉතින් ඒක හින්දා මම හිතුවා මෙතනින් එහාට මැෂින් සේල්ස් කරන එක පොඩ්ඩක් නතර කරමු කියලා. මොකද මෙහෙමයි මැෂින් එකක් ගන්න පුළුවන්. මැෂින් එකක් ගත්තට ගැටලුවක් නැහැ මේ ව්‍යාපාරයට. ඒ වුණාට යන්ත්‍ර තියෙනවා. යන්ත්‍රත් අපි ගාව වුණ තරම් තියෙනවා. ඒ වුණාට වැඩේ කියන්නේ මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්ද බැරිද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මොකද කොස්ට් එක වැඩි වුණාම ඔයාලට විකුණ ගන්න පුළුවන්ද බැරිද? මෙතන මුහුණ පාන ගැටලු ටිකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. මොකද මගේ මුල් වීඩියෝස් වල ගොඩාක් මම දාලා තිබුණා. ඔයගොල්ලන් එකපාර යන්ත්‍රයකට යන්න එපා. මොකද මුලින් ඔයගොල්ලන් සරපු ටිකක් තොග වශයෙන් ගන්න සේල් කරලා බලන්න. ඔයගොල්ලන්ට මාකට් එක හදාගන්න පුළුවන්ද? මාකට් එක හදාගන්න බැරිද? මාකටිං තියෙනවද? ප්‍රොෆිට් තියෙනවද? අන්න ඒ දේවල් ටික බලලා ඊට පස්සේ මැෂින් එකකට යන්න කියලා. දැනටත් එහෙමයි. මට කතා කරන ඕනෑම කෙනෙකුට මම කියන්නේ ඔයාට මාකට් කරගන්න ක්‍රම මුලින්ම අහනවා මම ඔයාගේ අතේ කීයක් තියෙනවද? හරිද? එතකොට එයා කියනවා මගේ අතේ තියෙන ලක්ෂ 3යි කියලා. එතකොට ලක්ෂ 3ටම මැෂින් එක අරගෙන ඔයා කොහොමද අමුද්‍රව්‍ය ගන්නෙ? නෑ මම ලෝන් එකක් දාලා අමුද්‍රව්‍ය ටික ගන්නවා. හරිද? එතකොට ලෝන් එකක් දාලා අමුද්‍රව්‍ය ටික ගත්තට පස්සේ ඔයා නිෂ්පාදනය කරලා ඔයා මාකට් කරගන්නේ කොහොමද? මම පොලේ දාලා විකුණනවා. එහෙම නැත්නම් එහෙම විකුණනවා. මෙහෙම. ඕගොල්ලන් කිව්වට යාළුවනේ එහෙම ඒකේ මේ 90%ක්ම කරගන්න බැරි වෙන සම්භාවිතාවය තමයි දැන් මගේ අත්දැකීමෙන් මම ලබලා තියෙන්නේ. මැෂින් ගත්ත කොට දෙනකොට කරගන්න බෑ මේ වැඩේ. හරිද? කරගන්න බෑ කියන්නේ නිෂ්පාදනය කරාට වෙළඳ පොළ හදාගන්න හරි අමාරුයි. ඒක අපි හිතන තරම් ලේසි නැහැ. හරිද? දැන් මම මේ වෙළඳ පොළ හදා මාකටිං අනිත් එක මාකටිං කියන්නේ කලාවක්. සේල්ස් කියන්නේ කලාවක්. ඒක හැමෝටම කරන්න බෑ. ඔයාගේ අතේ කෝටියක් තිබ්බොත් ඔයාට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට ඔයා කොහොමද විකුණන්නේ කියන එකේදී තමයි ඔයා ගැටලුවකට මුහුණ පාන්නේ. ඒ කියන්නේ හිර වෙන තැන. මගේ අතේ ලක්ෂ 50ක් තියෙනවා කියන්නකෝ. මට පුළුවන් නිෂ්පාදනය කරන්න. ඒ වුණාට මම කොහොමද විකුණන්නේ? සරප්පු කොහොමද විකුණන්නේ? හැම කඩේකටම අපි අරගෙන ගියාට පස්සේ ආයෙත් කිලවලා ගන්නවද නැහැ. ඔයාට කලින් කවුරු හරි කෙනෙක් ඒ කඩේට ඒ බිස්නස් එක කරනවා. ඒ කියන්නේ සරප්පු විකුණන කඩයක් නම් කවුරු හරි තොග වශයෙන් දාගෙන ඉන්නේ දැනට. එතකොට ඔයා ගිහිලා එයාත් එක්ක කම්පිටිෂන් කරලා එයාත් එක්ක තරඟ කරලා එයාගේ මිලට වැඩිය අඩුවෙන් දාලා තමයි ඔයා ඒ කඩේ අල්ලන්න වෙන්නේ. ඒක තමයි මාකටිං නැත්තම් කරන්න බෑනේ. දැන් අපි වුණත් මුල් කාලේ යනකොට අරාකුඩු තුනේ ආයතනය තමයි හැමතැනම සරප්පු දාගෙන මේ සම්පූර්ණයෙන්ම අල්ලගෙන හිටිය ලංකාවේ. එතකොට අපි ගිහිල්ලා කතා කරලා අපේ ප්‍රොඩක්ෂන් එක පෙන්නලා මේක තමයි අපේ ප්‍රොඩක්ෂන් එක. මේව තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මේක තමයි අපේ මිල ගණන් කියලා කිව්වට පස්සේ තමයි මේ කඩේ අපිට අල්ලගෙන එතනින් එහාට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම කියන්නේ මුලින්ම ඕගොල්ලන් මැෂින් ගන්නවට වැඩිය ගොඩක් වීඩියෝස් වල මම කරලා තියෙනවා. මීට කලින් ගොඩක් වීඩියෝස් වල කරලා තියෙනවා. මේකට හරියට ඔයා ලාභයක් ලබන්න ඕනේ නම් අඩුම තරමේ ලක්ෂ 20ක්වත් ආයෝජනය කරන්න ඕනේ. හරිද? අඩුම තරමේ ලක්ෂ 20ක් 25ක් ආයෝජනය කරොත් තමයි ඔයාලට ලොකු ලාභයක් ගන්න පුළුවන්. එහෙම නැතුව මැෂින් එකට ලක්ෂ 3කුයි තව ලක්ෂ 2ක් විතර මගේ අතේ තියෙනවා මට මේක කරන්න පුළුවන්ද කියලා කිව්වොත් මම නම් කියන්නේ කරන්න එපා කියලා. මීට කලින් වීඩියෝස් වල මම කියලා තියෙනවා මේක පළවෙනි වතාව නෙමෙයි.
මට කතා කරපු ගොඩ දෙනෙකුට මේ ළඟදී කතා කරපු මාස 3 4 5 6කට කලින් කතා කරපු ගොඩ දෙනෙකුට මං අහලා තියෙනවා ඔයාගේ අතේ කොච්චරද තියෙන්නේ. හරිද? මගේ අතේ තියෙන්නේ මෙච්චරයි මහත්තයා. හරි. මහත්තයා හරි අයියා හරි ඒක ගැටලුවක් නැහැ. මේ මගේ අතේ මෙච්චර දෙනවා නිෂ්පාදනයට යන්න එපා. බඩු ටිකක් කරගෙන විකුණන්න. විකුණලා සේල් එක හදාගන්න. සේල් එක ඕකේ නම් ඊට පස්සේ ඔය නිෂ්පාදනයට. එහෙම කරපු ගොඩ දෙනෙක් අද මට පින් දෙනවා. මොකද මම ලක්ෂ 5ක් කරේ 6ක් කරේ ආයෝජනය කරා නම් මහත්තයා මම ඉවරටම ඉවරයි. ඔයාගෙන් ලක්ෂයකට විතර සරපු ටිකක් ගත්තා මම විකුණලා බැලුවා මට විකුණ ගන්න බැරි වුණා. දැන් ඊයේ පෙරේද මල්ලි කෙනෙක් ඒ විදියමයි මට ඇත්තටම පින්දුන මට ඒක සතුටුයි. මොකද මැෂින් එකක් විකුණලා අපිට රුපියල් 10000ක් හරි 15000ක් හරි ලාභයක් ලබන්න පුළුවන්. හරිද? ඊට වැඩිය මිනිස්සෙක් අමාරුවේ දාලා ලක්ෂ 5කට හරි 6කට හරි එතනින් මම කොච්චර ලාභයක් ගත්තා. ඒ කියන්නේ ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 5ක් මම ලාභයක් ගත්තත් ඒක මට මේ සෑහීමකටපත් වෙන්න බෑ. ඒකින් හින්දා තමයි මම මුලින්ම අහන්නේ ඔයාගේ අතේ කොච්චරද තියෙන්නේ. ඔයාට මේ ව්‍යාපාරය කරගෙන යනවා නම් මෙන්න මේකයි ක්‍රමේ. මේ ක්‍රමයට තමයි කරන්න ඕනේ. ෂීට් වල ගණන් මෙච්චරක් වෙන මෙහෙමයි. පොඩිවට සුළුවට පටන් ගන්න කෙනාට කොස්ට් එක වැඩි වෙනවා. සරප්පු වල කොස්ට් එක වැඩි වෙනවා. දැන් මම හදනකොට මට රුපියල් 120ට සරප්පු ජෝඩුවක් හදාගන්න පුළුවන් කියලා හිතන්නකෝ. මොකද මම එකපාර ෂීට් 100ක් ගේනවා. මට හම්බෙන පටි මම තෝග වශයෙන් ගන්නකොට පටි මිල ගණන් අඩු වෙන්න පුළුවන්. ෂීට් වල මිල ගණන් අනිත් එක මගේ සමහර තාක්ෂණික ක්‍රමයන් තියෙනවා. ඒ කියන්නේ කොස්ට් එක අඩු කර ගැනීමේ තාක්ෂණික ක්‍රමයන් තියෙනවා. ඔයාට ලේබර් කොස්ට් එක සමහර විට වැඩ කරන අයගේ පඩි, කරන්ට් බිල්, වතුර බිල්, ෆැක්ටරි රෙන්ට් එක සාමාන්‍යයෙන් වට රුපියල් 20ක් යනවනම් සරප්පු ජෝඩුවට මට රුපියල් 10කට ඒක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම සරප්පු ජෝඩුවක් නිෂ්පාදනය කරොත් රුපියල් 120ක් වගේ මිලකට මට කොස්ට් වෙනවා නම් ඔයා නිෂ්පාදනය කරොත් 140කට යන්න පුළුවන්. නෝමල්ම සරප්පු මම කියන්නේ. 140කට යනකොට අද වෙළඳ පොලේ ගොඩාක් කට්ටිය. ඒ කියන්නේ ලංකාවේ සරප්පු නිෂ්පාදනයේ ගොඩාක් කට්ටිය මේ සරප්පු දානවා. ඒ කියන්නේ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරන්න. සරප්පු දානවා මේ සාමාන්‍යයෙන් 125ට කඩේට දානවා සරප්පු. හරිද? 125ට දානවා. එතකොට 125ට දානකොට මේ මයික් එක ඔෆ් වුණාද කියලා පොඩි සැකයක් තිබුණේ. 125ට සරප්පු කඩේට දානවා. දැන් මමත් දානවා 125න්. මමත් 125න් තොග බානවා. සරප්පු 1000ක් 2000ක් ගන්නකොට 100ක් 200ක් ගන්නකොට නම් 135න් වගේ දෙනවා. දැන් ඔයා හදපුවාම ඔයාට 140ක් කොස්ට් වුණොත් ඔයා කීයෙන්ද කඩේට දාන්නේ? ඊට පස්සේ ඔයාට සේල්ස් කරගන්න බැරි වෙනවා. ඔයා හිර වෙනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ මුලින්ම තොග නිෂ්පාදනය කරන අයගෙන් සරප්පු දැන් මම නම් අවුරුදු 14ක්ම සරප්පු විකුණන ගමන් තමයි මේ ඕගොල්ලෝ නිෂ්පාදනය කරන්න ආසයි නම් මැෂින් ගන්න තැන හඳුන්වලා දීලා සරප්පු කොහොමද හදන්නේ කියලා කියලා දීලා ඕගොල්ලෝ එක්කගෙන ගමන ගිහින්. ඒ කියන්නේ මට පුළුවන් විදිහට උදව් කරා. ඒකට මම දැන් කියන්නේ මේ ෆීල්ඩ් එකේ ගොඩක් යන්ත්‍ර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මැෂින්ස් විකුණලා තියෙනවා. අපිත් විකුණලා තියෙනවානේ. ඒ ගත්ත කට්ටිය ගොඩ දෙනෙකුට කරගන්න බැරුව ඉන්නේ අතට. හරිද? ඉතින් ඒකින්ද කල්පනා කරලා මැෂින් එකක් ගන්න. කියන්නේ මමත් දීලා තියෙනවා අන්තිම අවුරුදු දෙකේ මම හිතන විදිහට මාසෙට මැෂින් 20කට 25කට එහා මම විකුණලා තියෙනවා. හරිද? එතකොට ඒ හැමෝම අරගෙන ඉවල විකුණුවා කියන්නේ බලෙන් ඇඟට ගැහුවා නෙමෙයි. මම මේ අහපු ප්‍රශ්න ටික ඔක්කොම ඇහුවා කට්ටියකින්. නෑ මට කරගන්න පුළුවන් පොලේ දාලා විකුණනවා, ඩිලිවරි කරනවා, ණයට දෙනවා. එහෙම කියලා කියපු කට්ටියට තමයි දීලා තියෙන්නේ. ඒකින්ද බලෙන් කිසිම කෙනෙකුට මැෂින් එකක් විකුණලා නෑ. ඒකින්ද මෙතනින් එහාට මම කියන්නේ කල්පනා කරලා වැඩ කරන්න. මොකද මේ මම කැමති නැහැ මිනිස්සු අමාරුවේ දාන්න. හරිද? කියන්නේ මගේ පොඩි ලාභයක් වෙනුවෙන් රුපියල් 5000ක් හරි 10000ක් හරි 15000ක් හරි පොඩි ලාභයක් වෙනුවෙන් ලක්ෂ 4ක 5ක දාලා නැහැ මෙච්චර කාලයකටත්. දැනටත් මට ඉස්සරහට වීඩියෝස් ගේන්න පුළුවන්. මැෂින් ගන්න කතා කරපු 50 දෙනෙකුට වැඩිය ප්‍රමාණයක් අන්තිමට සරප්පු ලක්ෂයකට විතර අරගෙන ඉවරලා විකුණ ගන්නත් බැරුව මටම කතා කරලා මහත්තයා මේ සරප්පු ටික රිටර්න් ගන්න කියලා ඉවරලා දීපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ වීඩියෝස් මට ගේන්න පුළුවන් ඉස්සරහට. ඒකින්ද මේ ව්‍යාපාරය කරනවා නම් මම මේ කාටවත් කපනවවත් මේ කාටවත් කැපිල්ලක් දානවවත් එහෙම නැත්නම් වෙන අදිෂ්ඨානකින් මගේ වීඩියෝස් බලපු කට්ටිය දන්නවා මම කවුද කියලා. එතකොට මෙතන තියෙන වැඩේ ඇවිල්ලා ගත්තට කරගෙන යන්න බෑ යාළුවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ අපි කඩවතින් ෂීට් එකක් ගත්තොත් 3250ක් වෙනවා ආයතනයේ ෂීට් එක. හරිද? කළු එක 3150යි පාට එක 3250යි. සරප්පු කැපෙන්නේ 40යි. හරිද? එතකොට ඔයාට මම මේ කොලේක ලියාගත්තා ෂෝල් කොස්ට් එක.
82ක් විතර වෙනවා මේ අඩියකට කොස්ට් එක. පටියක් 20ක් කිව්වොත් 102ක් වෙනවා. ඒ ඇවිල්ලා ෂීට් එක එතනින් ඒ ගානටම ගෙනකොට 102ක් වෙනවා. ඒතකොට වැඩගොලි 20ක් දාපුවම 122ක් වෙනවා. ඒකට එකතු කරන්න ඕනේ ඔයා කඩවතට ගිහිල්ලා ලංකාවේ කොහේ හරි තැනක ඉඳන් කඩවතට ගිහිල්ලා ෂීට් අරගෙන එනකොට එකතු වෙන අගයක් තියෙනවානේ ට්‍රාන්ස්පෝර්ට් එක. ඒක එකතු වෙනකොට ඔයාට 135 පනිනවා සෙරප්පු ජෝඩුවක් නෝමල් එකක් හදලා ඉවර කරගන්න. හරිද? 135 පැන්නම අපි කඩේට දානවා 125න් තොග. මම දානවා. එතකොට ඔයා 135ක් කොස්ට් කරලා සෙරප්පුවක් හදාගෙන ගිහිල්ලා ඒ කියන්නේ ඔයා යන්ත්‍රයක් අරගෙන මිනිස්සු හොයාගෙන තැනක් හදාගෙන සෙරප්පු ජෝඩුවක් හදාගෙන ගිහිල්ලා ඒ මිලට දාන එක ඔයාට ලාභයිද? එහෙම නැත්නම් 125කට දෙන කෙනෙක්ගෙන් සෙරප්පු 1000ක් අරගෙන ගිහිල්ලා ඉවරලා 150න් විකුණන්න උත්සාහ කරලා මාකට් එක හදාගෙන ඊට පස්සේ මැෂින් එකක් ගන්න එකද ලාභද? මේක මම ඊට කලින් කරපු වීඩියෝ එකක් මගේ අතින් ඩිලීට් වුණා. ඒකෙන් තමයි ආයෙත් කරන්නේ. හරිද? ඒකෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එතකොට ඔයා කඩවතින් ගත්තොත් එහෙමයි. වරකාපොලෙන් හෝ නැත්නම් වෙන තැනකින් ගත්තා නම් 3650ක් වෙනවා අනිත් ෂීට් එක. 3650ක් වෙනකොට ඔයාට සෙරප්පු කොස්ට් එකම යනවා 130කට විතර. 135යි 140 අතර වගේ සෙරප්පු කොස්ට් එක යනවා. ඒතකොට ඔයාලට විකුණන්න මිලක් නැති වෙනවා. ඉතින් ඒකින්ද ප්‍රධානම දේ තමයි කොස්ට් එක අඩු කරගෙන නිෂ්පාදනය කරන එක තමයි ප්‍රධානම දේ. ඔයාලට කොස්ට් එක අඩු කරගන්න පුළුවන් නම් මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් කොස්ට් එක අඩු කරගන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට ඉගෙන ගන්න ඕනේ නම් මට කතා කරන්න මයික් එක ඔෆ් වුණා. ඒක ගැටලුවක් නැහැ. කොස්ට් එක අඩු කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් මට කතා කරන්න. දැනට මැෂින් ගත්තා ඒ කවුරු හරි අමාරුවේ වැටිලා ඉන්නවනම් ව්‍යාපාරය කරගෙන යන්න බැරි තැනක නම් ඉන්නේ මට කතා කරන්න. මං කියලා දෙන්නම්. කොහොමද කොස්ට් එක අඩු කරගන්නේ? හරිද? ඔයාලට මෙතනින් එහාට කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන මම කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම. හරිද? තව වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මේ ප්‍රධාන විස්තර ටිකක් ඉතාමත් වටිනා විස්තර ටිකක් තමයි මම ඔයගලන්ට දීලා තියෙන්නේ. ඉතින් මම ආයෙත් කියන්නේ දැනට කරගෙන යන අය ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන අය වුණත් කෙලින්ම ගිහිල්ලා ෂීට් පටි ආයතන වලින් ගන්න. අතරමැදියුන්ගෙන් ගන්න එපා. රුපියල් 500කට වැඩිය ගාණක් තියලා තමයි ඔයගලන්ට දෙන්නේ අතරමැදියු. ආයතනයෙන් පිටින් ගත්තොත්. හරි. ඉතින් ළඟ ඔයාලට ගෙවල් ළඟ තැනක් තියෙනවා නම් ඔයාගේ ගෙදර ඉඳන් කොළඹ ගිහිල්ලා ගන්න ඊට වැඩිය ලොකු වියදමක් යනවනම් මේ ආයතනෙන් ගත්තරම නෑ. හැබැයි ඔයාලට විකුණ ගන්න බැරි වෙනවා. කොස්ට් එක වැඩි වෙනවා. කියලා ගහලා කියන්නේ. ඒ කියන්නේ රුපියල් 3200 සිට 3700ට අරගෙන ඉවරලා හදන්න ගියොත් අනිත් කෙනාට වැඩිය මම විතරක් සරප්පු හදන කෙනෙක් නෙමෙයි. සමහරවිට මම සරප්පු හදන ඉඳ වාට හදන්න එපා කියනවා කියලා හිතන්නත් පුළුවන්. එහෙම ලෝවෙත් හිතලා නැහැ. එහෙම නම් කියලා දෙන්නේ නැහනේ. හැම දෙයක්ම වීඩියෝස් මුල් කාලේ වීඩියෝස් ටික බලන්න. වීඩියෝස් ටික ඔක්කොම බලන්න channel එකේ. හරිද? සමහර වීඩියෝස් මම අයින් කරා. ඒකට පෞද්ගලික හේතුවක් තියෙනවා මගේ හේතුවක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝස් බලන්න මොනවා හරි දැනගන්න අවශ්‍යයි නම් අපිට මට කතා කරන්න. දැනට මැෂින් අරගෙන කරගන්න බැරි සිටුේෂන් එක ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. කොහොමද කොස්ට් එක අඩු කරගන්නේ? කොහොමද මේක සේල් කරගන්නේ? කියලා ක්‍රමයේ කියලා දීලා අනිවාර්යෙන් ඔයාව ගොඩ දානවා. මෙතනින් එහාට මැෂින් ගන්න අය ගොඩක් කල්පනා කරන්න. මේ කාටවත් මේ මැෂින් හදන ආයතන 10ක් 15ක් විතර ලංකාවේ තියෙනවා. ඕන තැනකින් ඔයගොල්ලන්ට තෝරගෙන මැෂින් එකක් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැමතැනම හොඳයි. ඔක්කොම ආයතන හොඳයි. සුපිරිම ආයතන තියෙන්නේ. හැබැයි ආෆ්ටර් සර්විස් එක තමයි පොඩි අවුලක් තියෙන්නේ. මැෂින් එක වික්කට පස්සේ දෙන සර්විස් එක තමයි අවුලක් තියෙන්නේ. අනිත් එක කිසිම කෙනෙකුට මුලින් ඇඩ්වාන්ස් දාන්න යන්න එපා මැෂින් වලට. හරිද? ප්‍රධාන වශයෙන්ම කියන්නේ ඇඩ්වාන්ස් දාන්න යන්න එපා. මොකද ඔයා ඇඩ්වාන්ස් එකක් දැම්මට පස්සේ මේ මැෂින් එක ඔයාලට ගන්න බැරි වුණොත් ඒගොල්ලන් ඔයාලට ඇඩ්වාන්ස් එක රිටර්න් කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් ඇඩ්වාන්ස් එක රිටර්න් කරන්නේ නැති වුණාට පස්සේ ඒගොල්ලන් මේ මැෂින් එක ඔයාලට හැදුවා කියලා කියන්නේ. දැන් අහපුවම කියනවා ඔයාලට තමයි හැදුවේ මේ මැෂින් එක. ඒකින්ද මට වෙන කෙනෙකුට විකුණ ගන්න බෑ. ඒකින්ද ඔයාගේ ඇඩ්වාන්ස් එහෙම වෙනවද කොහෙද? ලොයෙත් වෙනවද? නෑනේ. වෙන කාට හරි මැෂින් එක විකුණනවමනේ. විකුණපුවම ආයෙත් ඒ මුල මුදලම එනවා. එනකොට ඔයාගේ ඇඩ්වාන්ස් එක ඔයාලට රිටර්න් කරන්න පුළුවන්. එතකොට ඒ ඇඩ්වාන්ස් එක අර ගන්නව නම් ඒක ඇත්තටම වැරදි. එහෙමනේ. එයා ඒ ඇඩ්වාන්ස් එක අර ගන්නව නම් කවුරුනොත් ඒක වැරදි. හරිද? මොකද මට උනා පොඩි කතන්දරයක්. ඒකත් මම මේ කියලාම වීඩියෝ එක නතර කරන්න. මට මල්ලි කෙනෙක් කතා කරා. මෙහෙමයි අයියා මට මැෂින් එකක් ඕනේ කියලා. දැන් ගොඩක් කට්ටිය මගේ වචනෙටනේ ඇඩ්වාන්ස් එකක් දාන්නේ. කියන්නේ මම කියන වචනෙටයි මගේ විශ්වාසයට තමයි ඇඩ්වාන්ස් එකක් දාන්නේ. ඒතකොට ඇඩ්වාන්ස් එකේ වගකීම ගන්න වෙනවා මට අනිවාර්යයෙන්ම. හරිද? එතකොට කතා කරා මෙහෙමයි අයියා මේ රුපියල් 15000කට මම බයික් එක
කෙනෙකුට අපේට පොත තියලා තමයි රුපියල් 15000 අරගෙන ආට ඇඩ්වාන්ස් එක දැම්මේ. මාස දෙකකින් මට ලෝන් එකක් පාස් වෙන්න තිබ්බා. ඒ ලෝන් එක පාස් වුණාට පස්සේ මැෂින් එක ගන්නවා කියලා තමයි ඇඩ්වාන්ස් එක දැම්මේ. දැන් මට මේ ලෝන් එක පාස් කරගන්න බැරි වුණා. මගේ ඇඩ්වාන්ස් එක රිටර්න් කරන්න කියලා. එතකොට ආයතනයට දාලා ඉවරයි. ආයතනෙන් ඉල්ලුවාම ආයතනෙන් ඒක ආයෙ රිටර්න් ගන්න බෑ. මොකද ඒගොල්ලන් කියන්නේ මගේ account එකට නෙමෙයි කෙලින්ම ආයතනයේ account එක දීලා තමයි හැම වෙලාවෙම මම දාන්න කියලා කියන්නේ. ඒකට ආයතනයට වැටිලා ඉවරයි. හරිද? ඒකට දැන් ආයතනයෙන් ඇඩ්වාන්ස් එක කිව්වට පස්සේ ඒක ආයෙ රිටර්න් කරන්නේ නැහැ කවදාවත්. ඒකට මේ මල්ලි මග ගාව බැගෑපත් වුණා මෙහෙමයි. අයියා මට බයික් එක බේර ගන්න ඕනේ. බයික් එක බේර ගන්න ඕනේ. මගේ සල්ලි මොනවා හරි කරලා මට දෙන්න. මම ඔයා කියපු වචන හින්දා තමයි මම දැම්මේ කියලා. ඊට පස්සේ මට කරගන්න දෙයක් නැති වුණා. රුපියල් 15000ක් කියන්නේ ලොකු. දැන් මට ඇත්තට මේක ලොකු ගාණක් නෙමෙයි මේ රුපියල් 15000ක් නේ. හරි. එයාට ඒ වුණාට ඒක වටිනවනේ. ඉතින් මම කරපු දේ තමයි මගේ අතින් එයාට රුපියල් 15000 දාලා එයාව බේරගත්තා. තව වැඩක් වුණා. මම ආයතනයේ නම්බරේ දීලා ඒගොල්ලන්ට සල්ලි දාන්න කියලා කිව්වා ඇඩ්වාන්ස් එක. මේගොල්ලන් රුපියල් 50000 හරි 40000 හරි 30000 හරි දැම්මා. දැම්මට පස්සේ මේගොල්ලන්ට මැෂින් එක ගන්න බැරි වුණා. හරිද? ඊට පස්සේ මම සෙරප්පු විකුණනවානේ. මගේ කස්ටමර් කෙනෙක් නේ. මගෙන් සෙරප්පු ගන්නම කෙනෙක්. ඉතින් මෙහෙමයි. මගෙන් සෙරප්පු ගත්තා කියලා මම එයාට සෙරප්පු මැෂින් එක අරගෙන හදන්න එපා කියලා කියන්නේ නැහැ. මම කියන්නේ හරි ඔයගොල්ලෝ හදාගන්න. මට විකුණ ගන්න ඕන තරම් කස්ටමර්ස්ලා ඉන්නවා ලංකාවේ. ඒතකොට මොකද උනේ? මම බඩු ටික අරගෙන ඒ ආයතනයට ගියාට පස්සේ රුපියල් 50000 දාලා තියෙන්නේ යන්ත්‍ර හදන ආයතනයට. කතාව ගන්න. යන්ත්‍ර හදන ආයතනයට තමයි 50000 දාලා තියෙන්නේ. දැන් මට නෙමෙයි දාලා තියෙන්නේ. හරිද? එතනට ගියා මෙයා මැෂින් එක ගත්තේ නැහැ. එතනට ගියාට පස්සේ මගෙන් 180000ක බඩු බාගෙන 50000 අඩු කරගත්තා. හරිද? එතකොට පාඩු වෙලා තියෙන්නේ මට. ඉතින් ඒකින්ද මම දැනටත් කියන්නේ මැෂින් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙන අය මගේ වචනෙට නම් මැෂින් ගන්න යන්න එපා. හොඳට හොයලා බලලා ආයතනයක් හොඳට හොයලා බලලා මෙතනින් එහාට මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසිම ආයතනයක්. කිසිම දෙයකට කිසිම ආයතනයක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මට වගකීම ගන්න වෙන්නේ අන්තිමට. මම ඒ පරිප්පුව කාලා තියෙනවා. හරිද? ඒකින්ද මැෂින්ස් ඕනේ නම් ඕනෙම කෙනෙක් ඉන්නවනම් මම ආයතන කෙලින්ම ආයතන සම්බන්ධ කරලා දෙන්න. ඒගොල්ලෝ එක්ක වාගිලා කතා කරලා එතනදී ඒගොල්ලෝ එක්ක negotiation එකඟතාවයකට ඇවිල්ලා ඔයා ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. ඒක මට ගැටලුවක් නැහැ. හැබැයි මම දැනට කියන්නේ මැෂින් අරගෙන මේ නිෂ්පාදනය කරන්න යන්න එපා. තොග මිලට බඩු ඕන තරම් තියෙනවා මාකට් එකේ. ඔයා හැදුවොත් 140යි නම් 125ට සරප්පු ගන්න පුළුවන් නෝමල් එක. එතනින් එහාටත් ඒ විදියම තමයි. ඔයා හැදුවොත් රුපියල් 200යි නම් ඔයාට 180න් ගන්න සරප්පු තියෙන ඕන තරම්. මට කතා කරන්න ඒ කට්ටිය සම්බන්ධ කරලා දෙන්න. මගේ ගාවත් සරප්පු තියෙන ඕන තරම්. ඕනෑම වර්ගයක සරප්පු වර්ග 30ක් 40ක් මම හදනවා. ඒ කියන්නේ දැන් අලුතෙන් පටන් ගත්ත එකක් නෙමෙයි. අවුරුදු 14ක් තිස්සේ කරන ව්‍යාපාරයක්. ඉතින් ඒකින්ද මට කතා කරන්න සරප්පු ඕන කට්ටියට මම තොග අනිත් එක මෙහෙමයි. සරප්පු ජෝඩු 50ක් 100ක් අරගෙන දැන් මෙහෙමනේ. ඔයා ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ මැෂින්ස් වලට නම් මම ලක්ෂ 6ක් 7ක් ආයෝජනය කරලානේ. එතකොට මේ ව්‍යාපාරය කරන්න නම් ලාභයක් ලබන්න නම් මීට කලින් වීඩියෝස් වලත් කරලා තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂ එකමාරකටවත් බඩු ගන්න ඕන. හරිද? එතකොට තමයි ඔයාට ලාභයක් ලබන්න පුළුවන්. හැම අයිටම් එකකින්ම කලවමේ ලක්ෂ එකමාරකට. දැන් ලක්ෂ 6ක් ආයෝජනය කරලා කරන්න ගියපු ව්‍යාපාරයේ ලක්ෂ එකමාරක් ආයෝජනය කරලා බඩු ටික අරගෙන ඉවරලා තමන්ම නිෂ්පාදනය කරයි කියලා හිතාගෙන තමන් විකුණන්නේ කොහොමද කියලා වල ප්ලෑන් කරපු විදිහට මාට විකුණලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේකේ ලාභ තියෙනවද, මාකට් එකක් තියෙනවද, කරගන්න පුළුවන්ද. ඒ හැම දෙයක්ම බලලා ඉවර වෙලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඊළඟට කොතනටද යන්නේ කියලා. ඒ කියන්නේ මැෂින් එකක් ගන්නවද, මේ ව්‍යාපාරය කරනවද, එහෙම නැත්නම් තොග වශයෙන් අරගෙන මේ විකුණලා ටිකක් කල් මාකට් එක හදාගෙන අඩුම තරමේ මම ඊට කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. කරපු වීඩියෝ එකක් ගිහලා බලන්න. අඩුම තරමේ මාසෙට සරප්පු 10000ක්වත් විකුණ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් විතරක් අනිවාර්යයෙන්ම මැෂින් ගන්න. එහෙම නැත්නම් ගන්න එපා. සරප්පු 1000කට මෙහෙමනේ සරප්පු 1000 2000ක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ෂීට් 20ක් කියමුකෝ අපි නිකන් හිතමු ෂීට් 20ක් නම් ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ මැෂින් එක අරගෙන ෂීට් 20ක් ගන්නවා කඩවතට යන්න වෙනවා වරකපොලට යන කොහෙන් ගියත් රුපියල් 500ක් වැඩි වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එක මම කියන්නේ ෂීට් එකට තියලා දෙන ගාන නෙමෙයි ට්‍රාන්ස්පෝර්ට් එක අනිවාර්යෙන් 500 සමහරවිට 1000ක් වැඩි වෙන්නත් පුළුවන්. ඔයාගේ ගෙදර ඉඳන් කොළඹ ගිහිල්ලා එන්න මේ ට්‍රාන්ස්පෝර්ට් එක 20000ක් වෙන්න පුළුවන්. ෂීට් 20ක් ගන්නකොට ෂීට් එකට 1000ක් වැඩි වෙනවා. ඒතකොට ඔයාලට සරප්පු ජෝඩු 40ක් නම් කපන්න පුළුවන්. සරප්පුවට කීයක් වැඩි වෙනවද රුපියල් 10 40න් බෙදලා බලන්න. රුපියල් 10 40න් බෙදලා බලන්න. එතකොට මට හිතෙන විදිහට රුපියල් 25ක් විතර
වැඩි වෙන්න පුළුවන්. සෙරප්පු ජෝඩුවට අනිත් කෙනාට වැඩිය. එතකොට දැන් මම හදනකොට 125 නවා, ඔයාට 150ක් වෙනවා. මම දාන්න 135 නම් කඩේට ඔයාට දාන්න වෙනවා රුපියල් 180න්. එතකොට ඔයාලා මගෙත් එක්ක තරඟ කරන්න බෑ. මං වගේ නෙමෙයි, මං වගේ තොග නිෂ්පාදනය කරන ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට ඒ තොග නිෂ්පාදනය කරන කට්ටියත් එක්ක තරඟෙට ගිහිල්ලා තමයි මේ බිස්නස් එක කරන්න තියෙන්නේ. ඉතින් හිතනවා වගේ ඔය වැඩේ මේ ලේසි නැහැ. ඒකෙන් හින්දා හොඳට කල්පනා කරලා වැඩේ කරන්න. මම කිසිම වීඩියෝ එකක මුල් වීඩියෝ වල ඉඳන්ම කියලා නැහැ මේක මෙහෙමයි මේ ගොඩාක් ලාභ තියෙන දෙයක් කියලා. ගොඩක් ලාභ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ගන්න බැරි නැහැ. ගොඩක් ලාභ ගන්න පුළුවන් තොග වශයෙන් ගන්න ඕනේ. තොග වශයෙන් ෂීට් ගන්න ඕනේ. තොග වශයෙන් පටි ගන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ ෂීට් 100ක්වත් ගේන්න ඕනේ. පටි ගන්නකොට පටි 10,000ක් එකපාර අරන් ඉන්න ඕනේ. එහෙම කරනකොට ඔයාට ලාභ තියෙනවා. එතකොට අපේ කොස්ට් එකටම ඔයාට එන්න පුළුවන්. අපිත් එක්ක අනිත් එක ලේබර් කොස්ට් එක. අනිත් එක තමයි ලේබර් කොස්ට් එක. ඒ කියන්නේ කම්කරුවන්ගේ පඩි නඩි. එතනදී තියෙනවා ක්‍රමයක්. කොහොමද පඩි දෙන්න ඕනේ කියලා. අද වෙනකන් කිසිම කෙනෙක් මගෙන් අහලා නැහැ මෙච්චර කාලෙකට අයියා මං කීයක්ද පඩි දෙන්න ඕනේ කියලා. මැෂින් ගන්නවා. අමුද්‍රව්‍ය කියනවා. වැඩේ කරගෙන යනවා. කීයක්ද පඩි දෙන්න ඕනේ කියලා මගෙන් අහලා නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් අහන්න ඕනේ දෙයක් නේ. තේරුණාද? අනිවාර්යයෙන්ම අහන්න ඕන දෙයක්. එතකොට තමයි ඔයගොල්ලන්ගේ කොස්ට් එක ඔයගොල්ලන්ට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් වැදගත් දේවල් ඉස්සරහටත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඔයාලා මොනවද කරන්න ඕනේ මේ මට කතා කරන්න මොන හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඇත්තටම වෙනස් විදිහේ සරප්පු හැදුවොත් ඔයගොල්ලන්ට ගොඩ යෑමේ හැකියාව තියෙනවා. සමහර අය තියෙනවා වෙනස් විදිහේ සරප්පු හදන්න පුළුවන් මැෂින්ස් ඒගොල්ලන් ගාව තියෙනවා. ඒ වගේ මැෂින්ස් අරගෙන වෙනස් විදිහේ සරප්පු හදනකොට ඒකේ තව ප්‍රොෆිට් එක වැඩි ගන්න පුළුවන්. මොකද හැම මුදලාලි කෙනෙක්ම දන්නේ ඔය 150 බාට එකේ 150 බාට කියලානේ කියන්නේ. ඔයගොල්ලෝ 250 300 ඒකේ මිල විතරයි දන්නේ. අනිත් වෙනස් විදිහේ සරප්පු හදාගෙන ගියාට පස්සේ ඒගොල්ලන් මිල ගණන් දන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ ලාභ ගොඩක් ගන්න පුළුවන්. එම්බොස් මැෂින්, ස්ටිකර් මැෂින් අන්න ඒ වගේ මැෂින්ස් තියෙන ආයතන වලින් අරගෙන ඔයාලට ඇත්තටම කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. හරියට වැඩේ කරගෙන යන්න කරන්න බලාපොරොත්තුවක් තියෙන අය ඕනෑම නිෂ්පාදනයක් කරාට ගැටලුවක් නැහැ. නොදන්න දේවල් දන්න කෙනෙක්ගෙන් අහගන්න. අහගෙන වැඩේ කරගෙන යන්න. හරිද? එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තව වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. Have a good day.